Hi guys, welcome back to Live with Ashkal. Say hi. අද අපි යන්නේ ඇති වෙන්න චොක්ලට් කන්න. එන්න අපි යමු චොක්ලට් ෆැක්ටරි එකකට. අද මම චොක්ලට් කලර්. චොක්ලට් ගර්ල් කෙනෙක් වගේ. So let's go. අපේ පළවෙනි ස්ටොප් එක අපි ෆෙල්බක් වලින් ස්ටේෂන් එකෙන් බැහැලා අපිට දැන් මෙතන ඉඳන් ආපහු බස් එකක් ගන්න ඕනේ ෆැක්ටරි එක ළඟට. ඔන්න ඉතින් අපි ෆැක්ටරි එකට ආවා. එන්නේ අපි ඇතුළට. අපි ඉස්සෙල්ලාම ආවේ චොක්ලට් ෆැක්ටරි එකේ තියෙන චොක්ලට් ෂොප් එකට. ඉතින් මෙතන අපිට ගොඩාක් චොක්ලට් වැරයිටිස් බලා ගන්න පුළුවන්. අපිට මෙතන මේ විදිහට චොක්ලට්ස් වර්ග try කරන්නත් පුළුවන්. ඒ වගේ ටේස්ට් එක try කරන්න පුළුවන්. ඉතින් මෙතන ගොඩක් චොක්ලට් වර්ග තියෙනවා. මේක හරිම ඉන්ටරෙස්ටිං. අපිට ඉතින් ගොඩක් චොක්ලට්ස් try කරන්න පුළුවන්. ඉතින් මමත් try කරන්න ගත්තා. මේ අපි ෆැක්ටරි එකට යන්න කලින් මේ ෂොප් එකේ තමයි ඉන්නේ. මෙතනදී අපි පොඩ්ඩක් try කරා එනට ෆැක්ටරි එකට යන නිසා ගොඩාක් චොක්ලට් වර්ග කන්න හොඳ නැහැ. ෆැක්ටරි එකේදී නම් ඇති වෙන්න චොක්ලට් කන්න පුළුවන් ඉතින්. ඉතින් මෙතන ගොඩක් චොක්ලට් වලින් තියෙන කියන්නේ කැරමල් පොප්කෝර්න්ස්, චොක්ලට් පොප්කෝර්න්ස් එහෙම ගොඩක් තියෙනවා. අපිට ඒවත් ඇතුළතදී ෆැක්ටරි එකේදී try කරන්න පුළුවන්. අපිට මේ වගේ චොක්ලට් බාර්ස් මේ විදිහට කට් කරලා අපිට පීස් එකක් කාලා බලන්නත් පුළුවන්. ඉතින් අපේ හස්බන්ඩ්ත් කාලා බලනවා මමත් try කරා. මෙතන 100% 90% වගේ pure cocoa විතරක් තියෙන චොක්ලට් එකක් තියෙනවා. ඉතින් අපිට ඕන නම් ඒවත් ගන්න පුළුවන්. මට ඉතින් හරිම ඉන්ටරෙස්ටිං. මම ගිය වෙලේ ඉඳන් චොක්ලට් කනවා. එතකොට මේ තියෙන චොක්ලට් චිප්ස් මේක නම් හරිම පැණි රහයි. ඉතින් මේ වගේ අර පැණි රස චොක්ලට් කන්න ගොඩක් කැමති අයට නම් මෙතන හැබැයි හරිම හොඳ තැනක්. මේ ඉන්නේ චොක්ලට් අපිට අරන් ඉන්න රොබෝ කෙනෙක්. ඉතින් මෙයාගෙන් අපිට චොක්ලට් ගන්න පුළුවන්. අරගෙන try කරන්න පුළුවන්. මෙතන තියෙන්නේ අපිට බර්ත්ඩේස් වලට ඒ වගේ මොකක් හරි විශේෂ දෙයකට අපිට gift එකක් දෙන්න ඕන ඒ විදිහට හදපු chocolates. ඒවත් හරිම ලස්සනයි. හරි ලස්සනට පැක් කරලා තිබ්බා. අපි ඉතින් මේ විදිහට chocolate shop එක බලාගෙන අපි ඊට පස්සේ factory එකට යන්න නිසා එළියට ආවා. ඉතින් මේ විදිහට තමයි අපි chocolate shop එකකින් එළියට ඇවිල්ලා chocolate factory එකට යන්නේ. අපි දැන් chocolate factory එකට යන්නේ. මනම් හරිම ඉන්ටරෙස්ටිං. මොකද මේක මගේ first experience එක chocolate factory එකක. මේ ඉන්නේ chocolate විදිහට තියෙන එක පණුව වර්ග. ඉතින් මෙතනත් අපිට try කරන්න පුළුවන්. අතට මම නම් try කරේ නැහැ. ඔය විදිහට දැන් අපි යන්නේ අපේ ටිකට්ස් ගන්න. අපි මෙතෙන්ට ඇවිල්ලා අපේ ටිකට් එක ගත්තා. අරගෙන අපිට ඉස්සෙල්ලාම තියෙන්නේ පොඩි තියටර් එකක්. ඒ කියන්නේ පොඩි ෆිල්ම් එකක්. ඉතින් මේ ෆිල්ම් එක බලලා තමයි අපිට චොක්ලට් ෆැක්ටරි එකට විසිට් කරන්න පුළුවන්. ඉතින් අපි ඉස්සෙල්ලාම යමු මේ ෆිල්ම් එක බලන්න. මෙතනදී මේගොල්ලෝ මේ මුළු චොක්ලට් ප්‍රොසෙස් එකම ලස්සනට පෙන්නනවා. ඉතින් ඒගොල්ලෝ කොහොමද කොකෝවා හොයාගෙන වෙන රටවල් වලට ගිහිල්ලා ඒ කොකෝවා බීන්ස් අරගෙන වේලලා සම්පූර්ණ ප්‍රොසෙස් එකම වෙන විදිහ තමයි මෙයාලා මේ ෆිල්ම් එකෙන් පෙන්නන්නේ. ඉතින් මෙතන සමහර ෂෝට් ක්ලිප්ස් වලින් ඒක ඒගොල්ලන්ට තේරෙනවා. ඉතින් ඒකත් හරිම ඉන්ටරෙස්ටිං. ඒගොල්ලෝ හරිම එන්ජොයි කරන විදිහට තමයි මේ වීඩියෝ එකත් හදලා තියෙන්නේ. කිසිම කම්මැලිකමක් නැතුව ඒක බලන්න පුළුවන්. අපේ අතට නිකන් චොක්ලට් එකක් ආවට ඒක පිටිපස්සේ තියෙන ලොකු ප්‍රොසෙස් එකක්.
ඒ ලොකු ප්‍රොසෙස් එක මෙයාලා හරි ලස්සනට පෙන්නනවා. ඒක තමයි වැදගත්ම දේ. අපිට මේ වීඩියෝ එක ඉවරුණාට පස්සේ පුළුවන් ෆැක්ටරි විසිට් එකට එළියට යන්න. ඉතින් අපිට ඉස්සෙල්ලා මෙතනින් මේ විදිහට ස්පූන් එකක් ගන්න පුළුවන් චොක්ලට් try කරන්න. අපිට ඉස්සෙල්ලාම පටන් ගද්දිම කොකෝ වර්ග තියෙනවා. ඒවත් try කරන්න පුළුවන්. හැබැයි තිත්තයි. ඊට පස්සේ චොක්ලට් ෆවුන්ටන් තියෙනවා. ඉතින් මේ ඔක්කොගෙම අපිට චොක්ලට්ස් try කරන්න පුළුවන්. අපි ඉතින් චොක්ලට් try කර දිගටම යමු. මේ වගේ පවුඩර්ස් තියෙනවා අපිට try කරන්න පුළුවන්. මේ පල්ලෙහින් ඒ වගේම අපිට ෆැක්ටරි වෙන process එකක් බලන්න පුළුවන්. ඊට පස්සේ මෙතන මම try කරා මේ raspberry powder එක. ඒක ඇත්තටම හරිම පැලිරහයි. හරිම රසයි. මම සාමාන්‍යයෙන් ගොඩක් චොක්ලට් කන කෙනෙක් නෙමෙයි. හැබැයි මං අද නම් හොඳට චොක්ලට් කෑවා. මගේ ටිකට් එකට මම උපරිම සාධාරණයක් කරා. ඒ කියන්නේ මම ගොඩක් චොක්ලට් try කරා මෙතන. එතනම හරිම රහයි. චොක්ලට් කන කෙනෙක්ට නම් නියම ප්ලේස් එක මෙතනට විසිට් කරන එක. මෙතනත් අපි කලින් දැක්කා වගේ පණුව වර්ග තියෙනවා. ඉතින් අපිට ඒවත් try කරන්න පුළුවන් කැමති නම්. ඊට පස්සේ මම දැක්කා මේ ෆැක්ටරි එකේ process එකේදී man power එකක් නැතුව රොබෝ කෙනෙක්ගෙන් කරන process එකක්. ඉතින් මම එතනත් පොඩි short video එකක් add කරා. අපි ඉතින් ආයෙ back to normal. අපි අපේ කට්ටියත් එක්ක ආයෙ chocolate කනවා. chocolate කවනවා. මේ කට්ටිය පොලි වල chocolate කනවා. It's yummy. අපි වගේ අදහස් කරන්නේ. හොඳයි. රසයි. මගේ හස්බන්ඩ්ගෙන් ඊට වඩා දෙයක් එන්නේ නැහැ. ඉතින් අපි ආයෙ ගොඩක් චොක්ලට් වර්ග try කරනවා. ඇත්තටම හරිම funny. අර මං කලිනුත් කිව්වේ මම ටිකට් එකට උපරිම සාධාරණයක් කරා කියලා. මේ වීඩියෝ එකේදීව මටම පේනවා මම කොච්චර චොක්ලට් කනවද කියලා. ඉතින් මං ඇත්තටම ගොඩක් චොක්ලට් කෑවා. මම මේ දැන් try කරන්නේ passion fruit syrup එකක් වගේ. මේක හරිම රහයි. මම දෙපාරක් විතර මේක try කරා. ඊට පස්සේ මෙතන තියෙන මේ ෆවුන්ටන් ඔක්කොම මම try කරා. මෙතන තියෙන අපි කලින් shop එකේ දැක්කා වගේ අපිට try කරන්න පුළුවන් විදිහට popcorn area එකක්. මෙතන caramel popcorn, ඒ වගේම chocolate popcorn, ඒ කියන්නේ raspberry වලින් තියෙන popcorn. මේ popcorn නම් පුදුම රසක් තියෙන්නේ. මම එතරම් popcorns ඔක්කොම try කරා. ඊට පස්සේ අපිට ආයෙ තියෙනවා robo machine එකක්. අපිට කැමති chocolate එක select කරලා මෙතනින් chocolate එකක් ගන්න පුළුවන්. මෙතන තියෙන ගොඩක් chocolate liquor එක mix වෙච්ච chocolate තියෙන්නේ. මම select කරපු chocolate එකත් champagne mix වෙච්ච එකක්. ඒක ඇත්තටම original champagne වල එන taste එකම එනවා. ඒක නම් හරිම interesting. ඒක try කරන්නම ඕනේ. අපි දැන් ඉන්නේ factory එකේ end එකේ. ඉතින් පොඩි drinks area එකකුත් තිබ්බා. ඊට පස්සේ apple chocolate taste කරන්න තැන් තියෙනවා. chocolate cashew, එතකොට garlic, ඒ වගේ අලුත් chocolate වර්ග try කරන්න පුළුවන්. අපි දැන් ඉන්නේ end එකේ chocolate bath tub එකක් බලාගෙන අපිට factory එකකින් out වෙන්න පුළුවන්. අපි දැන් factory එකකින් එළියට ආවා. අපේ කට්ටිය ඔක්කොම chocolate කාලා හොඳටම මත් වෙලා වගේ. මෙතනින් ඉවර නැහැ. අපිට මේ factory එකේ එළියේ
පොඩි සත්තු වත්තක් වගේ සත්තු ඉන්නවා. පොඩි පාක් එකක් තියෙනවා. ඉතින් අපිට ඒවත් එක්ස්ප්ලෝර් කරන්න පුළුවන්. මේ තියෙන්නේ මම ගත්ත ෂෝට් ක්ලිප්ස් ටිකක්. අපි දැන් මේ ඉන්නේ සොට චොක්ලට් ෆැක්ටරි එකේ විශේෂම තැනක. ඒ කියන්නේ කනත්තක්. චොක්ලට් ෆැක්ටරි එකට මොකටද කනත්තක්? ඇත්තටම මේ කනත්ත විශේෂ වෙන්නේ මෙතන තියෙන්නේ මේ ෆැක්ටරි එකේ අය try කරපු විශේෂ recipes. ඉතින් ඒ recipes වර්ධුනේව තමයි මෙතන මේ වලලලා තියෙන්නේ. ඉතින් ඒව try කරපු කාලය, එතකොට මොනවද try කරේ කියන්නේ මේ බෝඩ් වල ගහලා තියෙනවා. ඉතින් අපිට එක්සැම්පල් එකක් විදිහට බලන්න පුළුවන් ජින්ජර්යි කැරටුයි. ඉතින් ආය ඔලිව් මිට් සිට්‍රෝන කියන්නේ ඔලිව් ගෙඩි ලෙමනුයි. ඉතින් ඒ වගේ වැරදුන රෙසිපීස් තමයි මෙතන යාලා බෝඩ් ගහලා අපිට බලන්න පුළුවන් විදිහට හදලා තියෙන්නේ. ඉතින් ඇත්තටම සොට චොක්ලට් ෆැක්ටරි එකේ මෙතන හරිම විශේෂ තැනක්. ඉතින් අපිට ඒකත් එක්ස්ප්ලෝර් කරන්න පුළුවන් වුණා. ඉතින් අදට අපේ ෆැක්ටරි විසිට් එක ඉවරයි. ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ හැමෝම සොට චොක්ලට් ෆැක්ටරි එක අපිත් එක්කම එන්ජොයි කරා කියලා, විසිට් කරා කියලා. Thank you for watching. Bye.